මීන ලග්නේ. මීන ලග්නේ අයට කොහොමද ග්‍රහසිත්තම? ඇමතිවරු ටික ලග්නට ඇවිල්ලා ඉන්නේ. ලග්නගත වුණා. කවද්ද සෙනසුරු මෙතෙන්ට එන්නේ? මාර්තු 29. මාර්තු 29න් පස්සේ තමයි සම්පූර්ණ මේ ඩිරෙක්ටර් බෝඩ් එක එකාසු වෙන්නේ. ඊළඟට ඔබට ප්‍රශ්නයක් තියෙනවා මේ ගුරු තුනේ යන්නේ. මේ තුන්වැන්න ගුරු කියන්නේ මේදේට අධිපති, තෙලට අධිපති. ඉතින් ගුරු තුනේ යන තාක්කල් ඔබට වාතය, පිත, සෙම, තුන්දොස් කිපීමෙන් අසනීප අඩු වැඩි වශයෙන් වරින් වර ඇති වෙනවා. වරින් වර ඇති වෙනවා. මොකද වෘෂභ රාශිය යන නිසා. මීන ලග්නයේ අයට මේ පහුගිය කාලේ ඉඳලා පොඩි දඬුවමක් කරගෙන එන වෙලාව. සබාදහම කියන උසාවිය. එතකොට මේ කුම්භ රාශියට කවුද මේ දුකට අධිපති සෙනසුරු ආවා 2023 ජනවාරි 17. 2023 ජනවාරි 17න් පස්සේ කරපු හදිය කොහොමද කියලා තමන් දන්නවා මීන ලග්නය. විශාල වශයෙන් ධනය හානි වුණා. විශාල වශයෙන් ශරීර සෞඛ්‍යයට බාධා ඇති වුණා. විවේකයේ නැති වුණා. කාටද? වැඩ කරන අයට. නිකන් ඉන්න මීන ලග්න හිමියන්ට නෙමෙයි. වැඩ කරන මීන ලග්න හිමියන්ට. හැබැයි මීන ලග්න හිමියන්ට තමන්ගේ දසාව අනුව යහපත් දසාවක් නම් ගත වෙන්නේ ඔබට ආදායම් තත්ත්වය දුර්වල වෙන්නේ නැහැ. තරහා තිරමනුම යමක් කමක් ලබලා දෙනවා. ඉතින් ඒ නිසා මීන ලග්න හිමියන්ගේ 12 වෙනි භාවයේ නාස්තිය ගැන කියන තැන නාස්තිය බොහොම ලස්සනට සිද්ධ කරලා දුන්නා. ධනෙ විතරක් නෙමෙයි නාස්ති කියන්නේ සැනසීම සතුට. සමහර අයගේ රැකියා තනතුරු තානාන්තර නැති කළා. සමහර අයගේ ආදායම් බ්ලොක් කරා. සමහර අයගේ වටිනාකම නැති වෙන විදිහේ කටයුතු සිද්ධ වුණා. අර සැනසීම සතුට නැති වුණා. දැන් එක විදිහට මීන ලග්න අයට මේ පහුගිය කාල සීමාව සබාදහම එක විදිහේ දඬුවම් දුන්නා. ඔය අතර වාරේ පොඩි තෑගිත් දුන්නා. දැන් ඔය මීන ලග්න හිමියන්ගේ බැරි වෙලාවත් සඳු ග්‍රහය 11 වෙනි හිටපු අයට 12 වෙනි කොටුවේ උප්පත්තියෙන් හිටපු අයට මේ ලග්න ඉන්න අයට පළවෙනි කොටුවේ ඉන්න අයට ඔය දඬුවම් ටිකක් නෙමේ ඇඟට දැනෙන්නම දෙනවා. ඇඟට දැනෙන්න. සෙම්කාරක, මව්කාරක, සිතවිලි කාරක මේ සඳු ග්‍රහයා දුකට අධිපති මේ සෙනසුරුගෙන් පීඩාවට පත්වෙච්ච නිසා එවැනි පීඩා අඩු වැඩි වශයෙන් ඇති වුණා. ඊළඟට දැන් හරියටම මෙයා 29 වෙනිදා නඩුකාරුන් වහන්සේ ලග්නගතව ලග්නට එනවා. ඔබේ ජන්ම පත්‍රයේ 6 වෙනි භාවයේ සඳු තැන්පත් නම් 7 වෙනි භාවයේ සඳු තැන්පත් වෙලා නම් 8 වෙනි භාවයේ සඳු තැන්පත් වෙලා නම් උත්පත්ති ජන්ම සටහනේ තැන්පත් වෙලා නම් ඔබ අවශ්‍ය උපදෙස් ලබාගෙන මේ ඉදිරි කාලය ගත කළ යුතුමයි. ඔබට ලෙඩ දුක් කළ පෙරනිමිති පෙන්වනවා නම් ඔබ දක්ෂ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා අවශ්‍ය උපදෙස් ලබාගෙන උණ සන්නිපාතේ හදාගන්න නැතුව උණ විතරක් අරගෙන සුවපත් වුණා වගේ මෙන්න මේක කල්ැතුව දැනගෙන කටයුතු කරන්න. එනම් මීන ලග්නයට සඳු ග්‍රහය 12 1 2 තැන්පත් වුණා වෙලා තියෙනවද? එහෙම නැත්නම් 6 7 8 තැන්පත් වෙලා තියෙනවද සඳු ග්‍රහය? මෙන්න මේක මීන ලග්නය විශේෂයෙන් පරීක්ෂා කරලා බලාගෙන එහෙම නැත්නම් ඔබට ලොකු පීඩනයක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වාතය, පිත, සෙම, තුන්දොස් කිපීමෙන් ඇතිවන අසනීප සහ ආර්ථික දුෂ්කරතා ඇති වෙයි. හැබැයි අර විදිහේ තියෙනවා නම් ඔබට ඊට වඩා පරිස්සම් වෙන්න වෙනවා. ශරීර සෞඛ්‍ය පිළිබඳ මව්කාරක සඳු, සෙම්කාරක සඳු, සිතවිලිකාරක සඳු මේ නඩුකාර උන්වහන්සේගෙන් පීඩා වෙනවා කියන්නේ ඒ ලොකු පීඩනයන්ට පත් වෙන්න පුළුවන් තමන්ගේ වයස අනුව. තරාතිරමනු. ඉතින් මේක අවබෝධ කරගන්න නම් අපිට මැෂින් හදන්න බෑ. මැෂින් හදන්නත් බෑ. හරියටම මේකට උපදෙස් දෙන්න නැති කෙනෙකුගෙන් අහගෙනත් බෑ. ඒ හින්දා මේතන මම නිතරම කියන්නේ අන්න අර විදිහේ මේ දුක යාළුවෙක් එනවා බෑග් එක එල්ලගෙන ඒ යාළුවගේ බෑග් එකේ තියෙන්නේ මොනවද? මේකේ තියෙන්නේ දුක. ඉතින් ඇයි මගේ ළඟට ආවේ? මගේ ළඟට ආවේ මේ වෙලාවේ මට වෙන දෙන්න දෙයක් නැහැ. මේකෙන් ටිකක් දීලා යන්න. කැමති නම් ඔක්කොම හරි ගන්න. දැන් අපි නොදැනුවත්කමින් නේද? නොදැනුවත්කමින් ඕනම දෙයක් නිකන් හම්බුනොත් කවුද කියනවනේ නේද? නිකන් හම්බුනොත් ඕනම දෙයක් කමන්නේ නැහැ කියලා ගන්නවනේ. අන්න එහෙම අයට තමයි කියන්නේ ඔබට ලැබෙන දේ කවුරු හරි දෙන තෑග්ග, කවුරු හරි කරන උදව්ව පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙලා මාව රැවටීමකට අහු කරන්නද මේ හදන්නේ? එහෙම නැත්නම් මගේ වටිනාකම නැති කරන වැඩක් සිද්ධ වෙයිද? මේ අස්සන ගැහුවොත් මට ඉස්සරහට වෙන ප්‍රතිඵල විපාකය මොකද්ද? මේ මුදල ආයෝජනය කළොත් මට මොකද ඉස්සරහට වෙන්නේ? කියලා දැනගෙන කටයුතු නොකළොත් ඔබ බරපතල විදියට පීඩා වෙන ලග්න 12න්ම වැඩිපුරම පීඩාවට පත් වෙන ලග්න රාශි හිමියා බවට පත් වෙනවා මීන ලග්නයයි. ඉතින් ඒ හින්දා ඔබට බොහෝ වෙලාවට රැවටීම්
ගජ රාමයට අහු වෙනවා. මීන ලග්නේ කියන්නේ උප්පත්තියෙන්ම අනුකම්පාව වැඩි, අනිත් අයට උදව් කරන්න සැදී පැහැදී ඉන්න, අනිත් අයගේ දුක හොඳට තේරෙන, හිත උණු වෙන බොහොම සංවේදී චරිතයක්. ස්ත්‍රී පුරුෂ වේවා සංවේදී චරිතයක්. ඉතින් ඒ නිසා මේ සංවේදීකම, මේ අනුකම්පාව, මේ විශ්වාසය වැරදි විදිහට ඔබ ඇසුරු කරන අය යොදා ගත්තොත්, ඔබ රැවටෙව්වොත්, ඔබේ ජීවිතයේ බරපතලම රැවටෙන කාලය බවට මේ කාලය පත් වෙනවා. මොකද මෙයා මේ අවුරුදු 30කට 29කට සැරයක් තමයි මේ රවුම එන්නේ. ඔබ මේ රැවටිලා ඇති මීට අවුරුදු 30කට කලින් ඒ පීඩණයට පත් වෙලා ඇති. ඊට පස්සේ රැවටෙන වෙලාව තමයි දැන් එන්නේ අවුරුදු 30කට පස්සේ මීන ලග්න හිමියන්. ඒ නිසා මේක අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් වෙනවා ඔබට එන යෝජනා, ඔබත් එක්ක කරන ගනුදෙනු, ඔබත් එක්ක කරන හවුල් වැඩ, ඒ වගේම ඔබත් එක්ක ඇසුරට එන අයගෙන් ඔබ පරිස්සම් වෙන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් වෙයි ජාමේ බේරගෙන කටයුතු කරන්න. ඔය කිව්වට සමහර මීන ලග්න හිමියෝ ඉන්නවා. ලග්නේ මීන රාශිය තමයි අපි කියනවානේ හරි සංවේදී අය, පව් අඩුවෙන්ම කරන අය. ඒ වගේම අපි කිව්වොත් හැම තිස්සෙම හිත උණු වෙලා අනිත් අයට උදව් කරන අය කියලා නෑ. නම්බර් 1 කපටි රජාලත් ඉන්නවා. කපටි රජාලත් ඉන්නවා මීන ලග්න අය. ඉතින් කපටි කමයි අර ඇවුතුම් පැවුතුම් වල දෝෂ තත්ත්වෙනුයි තියන අය ඉන්නවා. ඒක මේ ලග්නේ හැටි නෙමෙයි. ඒ ග්‍රහ පීටින් වලින් ඒවා වෙනස් කරනවා. ඒක තමයි අර ජන්ම සටහන පරීක්ෂා කරගත්තොත් තමයි අපිට මේ පුද්ගලයාව හඳුන ගන්න පුළුවන් වෙන්නේ. කවදාවත් පුද්ගලයෙක් හඳුන ගන්න ලෝකෙ මැෂින් හදන්න බෑ. මනෝවෛද්‍යවරයෙකුටවත්, මැෂින් එකකටවත්, දේවාලයකටවත් පුද්ගලයෙකුගේ අතුලාන්තය ගැන කියන්න බෑ. කියන්න පුළුවන් එකම බලවේගය තමයි සබාදහම. සබාදහම ලස්සනට ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට එයාගේ ගති පැවතුම්, චරිත ලක්ෂණ ගැන කියලා තියෙනවා. ඉතින් ඒක ස්කෑන් කරගන්න පුළුවන් වෙන්නේ මේ විෂය පිළිබඳ මුහුකුරා ගිය අයෙකුට විතරයි. ඒකට ආත්ම බලයක් තියෙන්න ඕන. ආත්ම බලයක් තියෙන්න ඕන. මේ පොතේ දැනුමෙන් සම්මජ්ජාතිය ඒක අපිට දැනගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මේ ආත්ම බලය, ආත්ම පුරුද්ද, මේකට අපි කිව්වොත් ඉර්ෂි ඥානය. ඒ වගේම අපි කිව්වොත් අර බොඩි ලැන්ග්වේජ්, දුට පමණින් පුද්ගලයෙක් ගැන කියන්න පුළුවන් ශක්තිය තියෙන අයට ඕනම කෙනෙකු ස්කෑන් කරලා දැනගන්න පුළුවන්. ඉතින් යන්න ඒ නිසා මීන ලග්න හිමියන්ට මම කිව්වේ දැනට මේ සාමාන්‍යයෙන් පොදුවේ ඇති වෙන තත්ත්වය තමයි ග්‍රහ ගෝචරයත් එක්ක අධ්‍යාපන ලබන වයස නම් අධ්‍යාපනයට පුංචි බාධා ඇති වෙන්න ඉඩකඩ වැඩි. එහෙම නොවෙන්න වග බලා ගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න. තරුණ වයස නම් ප්‍රේම සම්බන්ධතා සහ අනවශ්‍ය ඇසුර, රැවටීම් වලට අහු වෙන්න පුළුවන්. මධ්‍යම වයස නම් නඩුහබ, නීතිමය ප්‍රශ්න, සතුරු බලවේග, තමන්ගේ ආත්ම ගෞරවයට හානි ඇති වෙන්න පුළුවන්. සන්ධ්‍යා භාගයේ නම් ඔය එක කෙන්ගෙඩියක්වත් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් එකම දේ තමයි නහරගත ආබාධ. වාතයේ පිටසෙම තුන්දොස් කිපීමෙන් එතන අසනීප ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාලේ නැති වෙන්න දෙයක් නෑ. තමන් ළඟ තියෙන දේපල දරුවන්ට ලියලා දෙන එක. තමන් ළඟ තියෙන සම්පත් අනිත් අයට බෙදලා දෙන එක තමයි සන්ධ්‍යා භාගය කරන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා අවසන් කාලය, සන්ධ්‍යා කාලය ගත කරන අයට මහ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ එක තමයි ශරීර සෞඛ්‍යයට බාධා, සිත් අවුල්, චිත්ත පීඩා. සමහරු අයට තමන් කරගෙන ආපු දේවල් අතරමඟ නතර කරන්න වෙන එක. ඒවා වෙනස් වෙලා යන එක. ඒ නිසා ලද දෙයින් සතුරු වෙන එක. මේව තමයි වෙන්නේ. අත්හැරීමේ ගුණය දැන් ඕන වෙන වෙලාව. එහෙනම් අත්හැරීමේ ගුණය මීන ලග්න හිමියන්ට අවශ්‍ය වෙනවා. කාටද? වයසින් වැඩි අයට. අත්හැරීමේ ගුණය අවශ්‍ය වෙනවා තරුණ අයට, මධ්‍යම වයසයට. මොකද්ද? මේ තණ්හාව, අධික තණ්හාව, අධික රාගය. මේවත් හරින්න. මේ රාග ගින්නෙන් නිවෙන්න නේද? තණ්හාව කියන ගින්නෙන් නිවෙන්න. ඉරිෂ්‍යාව කියන ගින්නෙන් නිවෙන්න. එතකොට කේන්තිය කියන ගින්නෙන් නිවෙන්න. දැන් මෙහෙම නිවෙනකොට මොකද්ද කියන්නේ? එක්කෙනෙක් ගෙදර නිවුනොත් අනිත් කෙනා කියනවා මෙයා නිවිලා ඉන්න. අපේ තාත්තා අප්පච්චි නිවිලා. නැත්නම් අපේ අම්මා දැන් නිවිලා ඉන්නේ. ඒක හොඳට පේනවා. එයා කේන්ති ගන්නෙ නෑ, ආවගිසිලි වෙන්නේ නෑ, සම්ඩු සරුවල් කරන්නේ නෑ, අනිත් යාගේ දොස්පස් පෙන්වන්නේ නෑ. මගේ අඩුපාඩු හදාගෙන මගේ පාඩුවේ මම ජීවත් වෙනවා. දැන් ගින්නෙන් නිවිලා. දැන් නිවන් දැකලා තියෙනවා සෑහෙන දුර. මම නිතරම කියනවා නිවන් දකින්න ගෙදර ඉඳගෙන පුළුවන් මේ අත්හැරීමේ ගුණය ප්‍රගුණ කරන්න. අපිට අත්හරින්න බැරි දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපේ දෙමව්පියෝ අත්හරින්න බෑ. අමුදරුවෝ අත්හරින්න බෑ. අපේ පැවැත්ම සඳහා, පවුලේ පැවැත්ම සඳහා තියෙන දේපල ඉඩකඩම් අත්හරින්න බෑ. ඔන්න ওই ටික විතරයි අපිට අත්හරින්න බැරි. අනිත් හැම දෙයක්ම අපිට පුළුවන් වෙනවා වැඩි කොටස අත්හරින්න. වැඩි කොටස අත්හැරපුවාම බුද්ධ වචනය අනුව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ අර හැමෝමට වඩා අර සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සත්‍යක්‍රියාවක් කරන්න නම් මම කිව්වේ නිතරම ආදර්ශයක් ඇති වෙන විදිහට
අනිත් අයට උපදේශයක් දෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරා. එහෙම වුණොත් ඔන්න මීන ලග්න හිමියනි ඔබටත් ඔබේ ප්‍රඥාව නැමැති නෙට් එක පාවිච්චි කරලා පිටස්තරින් එන උවදුරු වලින් පරිස්සම් වෙන්න ආවරණය වෙන්න මාර්තු මාසය ඔබේ වාග්යවන්තම මාසය බවට පත් කරගන්න.